පුංචි කොල්ල කවුරුරි මේසයක් උඩ තියාන පොල් ගෙඩි ටිකක් විකුණනවා දැක්කොත් මම අනිවාර්යෙන් ඒ පොල් ගෙඩි ටික ගන්නවා. හේතුව මම චූටි කාලේ ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා මට තියෙනවා වැඩ ටිකක් කරන්න. එක්ක මං අම්මා පල්ලා දෙන දර ටික විකුණන්න ඕනේ ගිහිල්ලා. එහෙම නැත්නම් වත්තේ පොල් ගස් ටිකක් තියෙනවා ගෙදරට මාසෙට පොල් ටික තියාන අම්ම කරන්නම දෙයක් නැත්නම් අර ඇඳාස්සේ පොල් දාලා තියෙන්නේ. ඕකෙන් දෙක තුනක් අරගෙන ලෙලි ගහලා දෙනවා මේ ගෙට ගේන්නේ නෑ මේ මාසයක් ප්ලෑන් නෑ සතියක් ප්ලෑන් කරන්න නෑ. හෙට කණ්ඩේ ගෙදර මම ඒ ගියපුවම පොල් එහෙම විකුණන ගෙවල් 3ක් විතර තියෙනවා. බේකරි ගෙවල් බේකරි වගේක් තියෙනවා. බේකේ මද දෙන්නේ අම්මා ගාන කියලා යන්නේ පොල් ගෙඩියේ. ඊට වඩා අඩුවට දෙන්නේ නෑ. ලොවෙත් දෙන්නේ නෑ. ඉස්සරෝම ගෙදරට ගියපුවම මේගොල්ලෝ කියනවා සමහර වෙලාවට දැන් අද වෙලඳාම ගිහින් එනකොට පොල් අරන් ආවා කියලා කියනවා. පළවෙනි බලාපොරොත්තු උසුන් හොඳේ. ඒ තැන් 3කට විතරනේ යන්න පුළුවන් විකුණන්න. මම යන්නේ විකුණන්න කොතෙන්ද ඉස්සරෝම. මගේ චූටි වයස හැටියට මම යන්නේ හොඳම ගෙදරට යන්නේ. ඒ කියන්නේ කේවල් කරන්නේ නැතුව ගයි කියන තැනට. ඒතකොට දැන් එහෙම ගියාම පුදාලා තේරෙනවා දැන් 3 වසරේ මට එන ෆීලිං එක තමයි දැන් පොල් ගෙඩි ගන්න ආපහු යන්න බෑ. පොල් ගහන්නේ ඕක විකුණලා කාල් කිලෝ එකක් හරි 500කුයි පරිප්පු ග්‍රෑම් 100ක් වගේ සීනි ටිකක් වගේ එහෙම අරන් යන්න ඕනේ ගෙදරට. හෙටට විතරයි හෙටට විතරයි. කොහොම හරි ඈක් විතර ඇතුළත මැච් එක ගන්නවා. ඒ කියන්නේ මේ ගෙඩි ටික විකුණනවා. ඒකල අර කිව්ව බඩු ටික අරන් ගෙදර යනවා. සමහර වෙලාවට මේ බේකරි වලින් පොල් ටිකේ සල්ලි දීලා ස්ක්‍රීන් එක ඇලේ අර කිරි පැකට් එකකට දාලා දෙනවා. නැත්තම් මේ රෝස් පැටි තියෙන්නේ වගේ අයින් හරි මොනවද දාලා දෙනවා. එහෙම දුන්නා කියන්නේ සමහරලාට රෑ කෑම ෂේක්. කියන්නේ කාඩ් එකක් හදාගෙන ස්ක්‍රීන් එක කනවා රෑට. ආයෙ මොකුත් කරන්නේ නැහැ. හරිද? එතකොට මට ගොඩ යන දේ එකම ක්‍රමයේ ඉගෙන ගන්න එක විතරයි. තාත්තා ගෝණියක් ගෙනත් දෙනවා. ඒ ගෝණිය ගෙමැද්ද දාගෙන වැඩ කරන්නේ. මේසයක් තිබුණේ නැහැ එහෙම. ඒතර එහෙම පොඩි සීන් වෙලා තමයි මෙතෙන් ඇවිල්ලා තියෙන්නේ. මම එහෙන චරිතයක් නෑ එන පොරක් නෙවෙයි. සාමාන්‍යම කෙනෙක්. මට ඕනි ඔයාලා මට වඩා එහෙන පොරක් වෙන්න.